ඔන්න ඉතින් මමයි හස්බන්ඩුයි මාළු ගන්න ගියපු වෙලාවක හස්බන්ඩ් කිව්වා මේ මලට් මාළු මේවා හොඳයි බෙදලා කන්න කියලා. ඉතින් මට කඩෙන් හොඳට සුද්ධ කරලා දුන්නා. මං ගෙදර ඇවිල්ලා හොදලා කරලා ගත්තා. මට ඉතින් හිතුණා මේක වෙනස්ම විදිහකට එයාට හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් මට හිතුණා මේක ක්‍රිස්පි විදිහට කන්න ඕනේ කියලා. ඉතින් මම ඒක හදන්න දැන් ලෑස්ති. ඔන්න ඒක තමයි මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඔන්න ඉතින් මං ඒකට ගත්තා පාන් පිටි, කහ කුඩුයි, මිරිස් කුඩුයි, ගම් මිරිස් කුඩුයි, ලුණු ටිකකුයි දාලා පේස්ට් එකක් හදාගන්න තමයි යන්නේ. ගොඩක්ම රහයි. මේකට බිත්තරයකුත් දැම්මොත් මං ගාවේ ඒ වෙලාවේ බිත්තර තිබ්බේ නැහැ. මං දැන් මේකට වතුර ටිකක් දාලා හොඳට තික් පේස්ට් එකක් වෙනකම් මික්ස් කරගත්තා. ඔන්න දැන් මේ තික් පේස්ට් එකට මෙන්න මේ මාළුව ටික ගිල්ලන්න තමයි යන්නේ. ඉතින් ඔක්කොම එකවර ගිල්ලන්න එපා. මාළුව එකින් එක මේ පේස්ට් එකට දාලා හොඳට තවර ගන්න තමයි තියෙන්නේ. ඒ අතරතුර ඔයාලට පුළුවන් ලිප් ඔන් කරලා තාච්චියක් තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මෙන්න මේ මාළුව එකින් එක දාලා හොඳට බැද ගන්න. හොඳට බැද ගන්න අනික පරිස්සමෙන් මාළුවාගේ ඇතුළත් හොඳට තැම්බෙන්න ඕනේ. ඒ වගේම රන්වන් පැහැ වෙනකම් බැද ගන්නත් ඕනේ. ඉතින් මම මාළුව ටික හොඳට බැදගත්තා. ඔන්න මම බැදගත්ත මාළුව ටික. ඇත්තටම හරිම ක්‍රිස්පි, හරිම රහයි. මේක ගොඩක්ම රහයි සෝස් එක්ක තිබ්බනම් මරු. ඉතින් හැබැයි මේ මාළුවාගේ කටු. ඉතින් පරිස්සමෙන් කන්න, try කරලා බලන්න. හරිම රහයි. bye bye.